හරි අපි එන මේ වීඩියෝ එකෙන් බලමු print statements ගැන. Java වල print statements mainly වර්ග තුනක් විතර තියෙනවා. print එක, print ln එක and print f එක. ඉස්සෙල්ලාම අපි print statement එක බලමු. අපි hello කියලා print කරනවා. ප්‍රශ්නයක් නැහැ, hello කියලා print වෙනවා. දැන් අපි hello කියලා දෙපාරක් print කරගෙන බලමු. හරි. ඊට වලට පේනවා hello කියලා එයාලා එක සැරයක් print කරලා ඊට පස්සේ මෙයා new line එකට ගිහිල්ලා නැහැ. එයා ඒ line එක මෙයා කියන්නේ in the same line එයා හිටපු line එකේම ආයෙත් hello කියලා print කරගෙන තියෙනවා. print එකේ feature එකක් තමයි එයා කොයිම වෙලේකවත් new line එකට යන්නේ නැහැ. එයා ඉන්න line එකේම තමයි දිගටම print කරගෙන යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට දිගටම එයා print කරගෙන යනවා. හරි. ඉතින් ඔයාට print එකක් use කරද්දී මේ විදිහට මෙයාව අලුත් line එකට ගන්න ඕන ඔයාට කරන්න ඕනේ. ඔයාගේ string එක new line එකට යන්න ඕන දැන තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේ hello එකෙන් පස්සේනේ ඊළඟ hello එක වදිද්දී new line එකට යන්න ඕනේ. එතෙන්ට ඔයාලට දාගන්න පුළුවන් slash එකක් දාලා එන්න. මේකට අපි කියනවා escape sequence එකක් කියලා. මෙතනදි වෙන්නේ මේ slash එක එන්න එක නෙවෙයි වෙන්නේ. මේ hello කියන එක print වුණාට පස්සේ cursor එක අලුත් line එකකට ගන්නවා. අලුත් line එකට අරගෙන තමයි මේක print වෙන්නේ. හරිද? hello කියන එක print වුණා. ඊට පස්සේ cursor එක අලුත් line එකට ගත්තා. ඊට පස්සේ ඊළඟ එක print වුණා. දැන් බලමු අපි run කරලා. පේනවද? hello කියන එක print වුණා. මෙතනින් කැඩෙනවා line එක new line එකට. ඊට පස්සේ hello. දැක්ක? ඉතින් මේ print statement වලින් අපට strings විතරක් නෙමෙයි variables print කරගන්න පුළුවන්. අපි variable එක print කරගෙන බලමු. variable අපිට හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම අපි string variable එක හදාගමු. name සමානයි අපි print එක උත් හදාගමු age කියලා දාලා. දැන් මේක print කරගමු. variables print කරද්දී අපි කොයි මෙලයකවත් quotation marks දාන්නේ නැහැ. string එක දාද්දි විතරයි quotation marks දාන්නේ. variable එක නිකම්ම ඒ විදිහට නම විතරයි දාන්නේ. ඉෂාන් කියලා දීලා තිනවා. 19යි කියලා වැදිලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තමයි දැන් අපිට string එකක් නැතුව new line එක කඩා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඔහොම දැම්මොත් errors හරිද? මේක අනිවාර්යෙන් string එකක් ඇතුළේ තියෙන්න ඕන. දැන් මෙහෙම අපිට දාන්නත් බෑනේ. ඔන්න ඔතෙන්ට තමයි concatenation කියන method එක එන්නේ. ඉතින් concatenation කියන එක simply කිව්වොත් variables නැත්නම් strings වගේ දේවල් එකට එකතු කරලා print කරගන්න එකක් තමයි මේ concatenation කියන එක වෙන්නේ. දැන් මෙතනදී variable එකකුයි string දැන් මේක variable එක මේක string එක මේක string එක මේක variable එක. ඉතින් මේ දෙක එකතු කරගන්න අපිට ඕනේ. ඉතින් concatenate කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. දැන් අපි lazy ක්‍රමයක් බැලුවොත් එහෙම අපිට ඇත්තටම lazy මේ විදිහට මේ plus mark එකක් දාන්න. හරි. මේ දෙක අපිට එකතු කරගන්න ඕනේ. එතකොට අපි මෙතනින් plus mark එකක් දාන්න. එහෙනම් plus mark එකක් දැම්මට පස්සේ name කියලා වදිනවා. ඊට පස්සේ new line එක කියන එක එකතු වෙනවා. ඊට පස්සේ age කියලා එකතු වෙනවා. අපිට මෙතනින් දැන් දාලා බලමු. හරි බලන්න පේනවා. ඉෂාන් කියලා වැදිලා තිනවා. ඊට පස්සේ new line එක කැඩලා තියෙනවා. දැන් 19 වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි මෙතනට තව මොනවා හරි අපි එකතු කරගමු. මොනවද අපි පුළුවන් අපි ඉස්සරහට එකතු කරගමු. string එකක් දාගමු my name
is. දැන් මේ බලන්න මේක string එක මේක variable එක මේක string එක. ඒතර මේවා එකතු කරන්න දැන් මෙතන එකතු කරන්න නම් මෙතනට එකතු කිරීම ලකුණක් දාගන්න. හරි. එතකොට මේක string එක variable එක string එක. එතකොට මේ ඔක්කොම එකතු කරන්න අපි දාලා තියෙනවා plus marks. මේකට තමයි concatenation කියන්නේ. ඉතින් මේ මෙහෙම concat කරන්න methods ගොඩක් තිබ්බට අපි lazy එකක් විදිහට මේ විදිහට plus එක දැම්මම අපිට lazy ටග් ගාලා වැඩේ කරගන්න පුළුවන්. ඒ වල වෙනම my name is Ishan මේ විදිහට. දැන් මේ මෙතන බලන්න මෙතන space එක නැති ගතියක් වලට පේනවනේ මෙතන. ඉතින් space එකක් දාගන්න ඕන නම් space එක උත් අපිට මෙතනට add කරගන්න පුළුවන්. මෙතනට my name is එකට පස්සේ මේ විදිහට space එකක් තියලා string එකක් හදනවා. ඒකත් add කරගන්නවා මෙතනට. මේ විදිහට. තේරෙනවද? මේ my name is string එක ඊට පස්සේ අපේ space එකේ string එක ඊට පස්සේ variable එක ඊට පස්සේ අලුත් line එක කඩන string එක බලන්න. තේරෙනවද? my name is මෙන්න space එක වදිලා තියෙනවා. මේ space එක තමයි මෙතන මේ අපි හැදුවේ මෙතන. ප්‍රතිශා ඊට line එක හැරලා තියෙනවා. හරිනේ? හරි. එතකොට ඕක තමයි concatenation වලදී වෙන්නේ. ඒ කියන්නේ දේවල් ගොඩක් අපිට එකතු කරලා දාතයි. මේකටම අපිට ඕන නම් edge එකත් මේකටම අපි දාමුකෝ. බලමු අපි edge එක දාගන්න විදිහ මේක අයින් කරලා. අතට අපිට අලුත් line එකක් ඕනේ නැහැ නේ. අයින් කරගමු. ඊට පස්සේ අපි මෙතන තිතක් තියාගන්න ඕනේ. තිතකුත් අපිට ඉතින් දාගන්න ඕනේ string එකක් ඇතුළේ වෙනම. අපි මේ විදිහට ඔයාලත් මාත් එක්කම කෝඩ් කරගන්න කෝඩ් එක හෙට මෙහෙට වෙනස් කරලා බලන්න කොහොමද වෙන්නේ කියලා ඒ විදිහට හදාද බැලුවා නම් මේක ටග් ගාලා ඔලුවට යනවා. ඊට පස්සේ මම දානවා මේක මම string එක ඇතුළේ දාන්න බෑ. my age is what මගේ age එක තියෙන්නේ මගේ age කියන variable එකනේ. එතකොට ඒක අපි එකතු කරගන්න ඕනේ age. හරි. තව තිතකුත් ඕන මට. එතකොට ඒකත් අපි එකතු කරගන්න ඕනේ මෙතනට. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා මේ string එකක් එකතු කරනවා තව string එකක් තියෙනවා මෙතන. නැත්තම් මෙතනට අපිට string එකක් දාන්න ඕනේ. මෙතනින්ම කෙලින්ම මෙහෙම space එකක් තියන්න පුළුවන්. එතකොට ඒ string ඒක වදිනවා මෙතනට කොහොමද? හරි. එතකොට name මෙතන dot එක දාලා තියෙනවා. that's my name ages කියලා දාලා තියෙනවා. මෙතන ආයි variable එක එහෙම දාලා තියෙනවා. හරිනේ. මේ run කරන් බලමු. අල වෙනවනේ. my name is Ishan my ages එහෙම දාලා තියෙනවා. දැන් මේ මෙතනත් බලන්න මෙතන දැන් space එක නැහැ. ඔය ඒ වගේ ඒවට කරන්න තියෙන්නේ එහෙම space එක මේ මෙතන dot එකට එහා පැත්තෙන් space දෙකක් තිබ්බනම් ඒක හරි. දැක්කා ස්පේස් දෙයක් දැන් තියෙනවා ඒ වගේ. ඉතින් ඕක තමයි concatenation වලින් වෙන්නේ. අපි printf එක ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.